ඉලෙක්ට්‍රික් බයික් එකක් තියෙන කෙනෙක් නම් ඔයා ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලලා මේ ගැන හරියට දැනුවත් වෙලා ගන්න ඕනේ. ඉතින් ඔයා මම හිතනවා මගේ කලින් YouTube channel එකේ දාලා තිබ්බ මගේ වීඩියෝ එක බලන්න ඇති. මේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එකේ අපි කිලෝමීටර් 200 වගේ රේන්ජ් එකට යන්න පුළුවන් එක charge එකක යන්න පුළුවන් බැටරි පැක් එකක් ගහනවා. ඉතින් මේක මේ අයින් කරලා තිබ්බ ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක්. ඔයාලගෙත් ඔය දැන් ගන්න අලුත් ගොඩක් ස්කූටර් වල බැටරි ඉක්මනට සවුත් වෙනවා. කිලෝමීටර් 500 පැදපු බයික් වල පවා බැටරි සවුත් වෙලා තියෙනවා. ඒකෙන් හින්දා ඔයාට බයික් එකක් ගන්න කලින් මේ වීඩියෝ එක වැදගත්තේ. මේ ඉලෙක්ට්‍රික් ස්කූටර් වල තුන්වෙනි වීඩියෝ එක මම අරන් එන්නේ. ඉතින් මට කලින් බයික් එක හැදුවට මට ඔයාලට බයික් එකේ වයරින් එක ගහන විදිය ගැන හරියට කියලා දෙන්න බැරි වුණා. ඉතින් BMS ගැන හරියට හරි දැනුමක් දෙන්න බැරි වුණා. ඒක හින්දා මම අද ඔයාලට බයික් එකේ චූටි අලුත් වැඩියකට ගලපු ගමම මට පෙන්වන්න හිතුණා මේ වීඩියෝ එක කරන්න කියලා. හරි. එතකොට මේ තියෙන්නේ මගේ කලින් හදපු බයික් එකේ වයරින් ඩයග්‍රෑම් එක. ඉතින් වයරින් ගහ ඇදලා කරලා තිබ්බේ. මම පොඩ්ඩක් මේ වයරින් ආයේ ගැලවුවා එහාට මෙහාට පොඩි කනෙක්ෂන් එකක් හදාගන්න. දැන් මේකේ ඔයාලට පේනවා ඇති මේ තියෙන මෙතන BMS එක. මේකේ මම හොඳට සීල් කරලා තිබ්බ. ඇතුළට ඩස්ට් එකක්වත් වැඩිය ගිහිල්ලා තිබ්බේ නැහැ. මෙන්න වෙන තව ගාවින් චුට්ටක් විතරයි ගිහිල්ලා තිබ්බේ. මේක මම දැන් මාස 4ක් 5ක් විතර වගේ මේ බයික් එක පදිනවා. කිසිම ඉෂුව එකක් නැහැ. ඒක charge එකක් කරලා කිලෝමීටර් 200කට විතර වගේ ආසන්නව යන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි යන ස්පීඩ් එක මධ්‍යස්ථ ස්පීඩ් එකෙන් තනියම වගේ යනවනම් නැත්තම් ඉතින් හොඳට පික් අප් කරලා පැද්දත් කිලෝමීටර් 180ක් විතර වගේ ආසන්නව පදින්න පුළුවන්. ඉතින් මම මේක එක පාරක් charge කරලා සතියක් වගේ කාලයක් මේ බයික් එක පදිනවා. දැන් ඔයාලට අද මම කියලා දෙන්න යන්නේ මේකේ BMS එක. මේ බැටරි ඔක්කොම කන්ට්‍රෝල් කරන්න, charging control කරන්න මේවට තියෙනවා BMS. එතකොට අපි මේකට JK BMS කියන BMS එක තමයි යොදාගෙන තියෙන්නේ. තව මේ වගේ BMS වර්ග තියෙනවා. නමුත් මේකේ මේ JK BMS එක ගොඩක් ප්‍රචලිතයි. මේ ඉලෙක්ට්‍රික් මේ වගේ ලිපෝ ලිතියම් ෆොස්ෆරේට් මේ ලිපෝ බැටරි වලට බැලන්සින් කරන්න මේ වගේ. මොකද මේ BMS එකේ එනවා ඉන්බිල්ට්ම බැලන්සර් එනවා. දැන් සමහර අපි BMS ගත්තොත් ඒ BMS එකේදී කරන්නේ බැටරි ටික charge කරන එක විතරයි. එතකොට ඒට අමතරව බැලන්ස් වගේ දේවල් කරන්නේ නැහැ. හරි, මම ඔයාලට පෙන්නන්නම් දැන් මේකේ වයරින් එක වැදිලා තියෙන විදිහ. ඊට කලින් මම ඔයාලට කියලා දෙන්නම්. දැන් මේ අපි මෙතන අපි කතා කරන්නේ JK කියන BMS එක ගැන. මේ BMS එක ගන්නකොට අපිට ඇම්පියර් ගාන සහ මේකේ අපිට කනෙක්ෂන් ගාන අනුව දැන් මේක ඇවිල්ලා 8S එකක්. 8S කියන්නේ මේකේ කනෙක්ෂන් 8යි තියෙන්නේ. ඒ කියන්නේ මේක 24 සිස්ටම් එකකට ගහන්න පුළුවන් ඇම්පියර් 150ක තියෙන BMS එකක්. එතකොට අපි හදන බැටරි පැක් එකේ වෝල්ටේජ් එක අඩු වෙන්න ලොකු ඇම්පියර් ප්‍රමාණයක් අදින හින්දා අපිට සාමාන්‍යයෙන් ඇම්පියර් 100 150 වගේ BMS එකක් අවශ්‍ය වෙනවා. මේක 150 ඇම්පියර් BMS එකක්. එතකොට මේක මේක 200 ඇම්පියර් BMS එකක්. මේ තියෙන්නේ වාට බලා ගන්න පුළුවන් මේකේ මේ 4ත් 8ත් වගේ අතර තියෙන්නේ. මේක අපිට පුළුවන් බැටරි සෙල් 4ත් 8ත් අතර යූස් කරන්න. එතකොට මේකේ අපිට ගත්තාම මේක 12 වෝල්ට් වගේත් යූස් කරන්න පුළුවන්. 12 එකකට යූස් කරන්නත් පුළුවන්. මේකේ මේ තියෙන්නේ කනෙක්ෂන් බලා ගන්න. මෙතන රින කනෙක්ෂන් එක තියෙනවා. මේ කනෙක්ෂන් එකේ කළු එක. ඊට පස්සේ මෙතනින් 1 2 3 4 5 6 7 8 9 කනෙක්ෂන් 9ක් තියෙනවා. එතකොට දැන් මේකේ මේ විදිහට දැන් මේ BMS එක බලන්න. මේ BMS එකේ මේ විදිහට වයර් සම්බන්ධ කරලාම ඇවිල්ලා තියෙනවා. නමුත් මේ BMS එකේ වයර් සම්බන්ධ කරලා නැහැ. එතකොට අපි කෙලවරට ලග් ගහලා වයර් වලට හොඳ කනෙක්ෂන් සම්බන්ධ කරගන්න ඕනේ. දැන් මේක ගත්තාම 60 ඇම්පියර්. ඊළඟ මේක 24 වෙනකන් පුළුවන් කනෙක්ෂන් 24ක් සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට 24S තමයි එන්නේ. එතකොට මේකේ ගත්තාම මේ කනෙක්ෂන් සම්බන්ධ කරනකොට මෙන්න මේ ග්‍රවුන්ඩ් කනෙක්ෂන් එක දැන් මෙන්න මේ කළු පාට එන කනෙක්ෂන් එක අපි BMS එකේ ඒ කියන්නේ බැටරි පැක් එකේ රින ලයින් එකට සම්බන්ධ කරනවා. දැන් මේ කළු පාට කනෙක්ෂන් එක සම්බන්ධ කරන්නේ
මෙන්න මේ බැටරි කනෙක්ෂන් එකේ අපි ධනයිරිනයි දැන් මේක ගත්තොත් එහෙම අපි අර ඉස්සර කාලේ තියෙන ටෝච් එකක් විදිහට ආගේ බැටරියෙන් පිටිපස්සේ බැටරිය පිටිපස්සේ ඒ විදිහට තමයි සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ මෙතන රින නම් මෙතන ධන. ඊට පස්සේ අනිත් බැටරි එකේ රින එක මෙතන ධන එකට සම්බන්ධ වෙනවා. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති. එතකොට අපි ගත්තාම අර අපි පොඩි කාලේ පාවිච්චි කරපු ටෝච් වල වගේ අර මේ දාපුවම බැටරියක් පිටිපස්සේ බැටරියක් සෙට් වෙන විදිහට තමයි මේ සම්බන්ධ කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් මේ බැටරි එක 3.0 අපි 5යි කියලා හිතමුකෝ. හරිද? මේ අපි 3.0 වලින් පටන් ගමුකෝ. මේක බැටරියක් 3යි කියලා හිතුවොත් ඊට පස්සේ මෙතෙන් එනකොට 6යි. මෙතෙන් එනකොට 9යි. ඒ විදිහට තමයි වැඩි වෙන්නේ. ඒ කියන්නේ මෙතන මේ බැටරි එකේ ඍණාග්‍රය තියෙන්නේ මෙතන ධනාග්‍රය. එතකොට මේ තියෙන්නේ මේ බැටරි එකේ ඍණාග්‍රය, මේ තියෙන්නේ ධනාග්‍රය. එතකොට මේ තියෙන්නේ බැටරි අනිත් ඍණාග්‍රය, මේ තියෙන්නේ ධනාග්‍රය. මේ විදිහට තමයි බැටරි සම්බන්ධ වෙන්නේ. එතකොට දැන් අපි මෙතන ඍණේ ඉඳලා ගත්තාම මේ වයර් කනෙක්ෂන් එකෙත් අපි ඍණ කනෙක්ෂන් එක අලු පාර කනෙක්ෂන් එක සම්බන්ධ කරනවා මෙන්න මේ BMS එකේ සම්බන්ධ වෙන වයර් එක. එතකොට අපි ගත්තාම මෙන්න මේ BMS එක ධන පැත්තට නෙමෙයි සම්බන්ධ වෙන්නේ ඍණ පැත්තට තමයි සම්බන්ධ කරන්නේ. දැන් මේක ගත්තාම මේ තියෙන බැටරි B ඍණ කියලා දාලා තියෙන්නේ. මේක මේ බැටරි පැක් එකේ ඍණ ලයින් එකට සම්බන්ධ වෙනවා. මේක පැනල් එකෙන් පැත්තට එන හෝ charging control එකෙන් පැත්තට එන කනෙක්ෂන් එකට තමයි සම්බන්ධ වෙන්නේ. හරි. එතකොට දැන් මේ කළු පාට වයර් එක මෙතෙන්ට සම්බන්ධ කරලා මෙතනින් එන ඊළඟ වයර් එක මෙතනින් එන ඊළඟ වයර් එක බැටරි එකේ ධනාග්‍රයට සම්බන්ධ කරනවා. එතකොට මේක ඔයාලා සම්බන්ධ කරනකොට මේකේ මේ පැත්තට දැන් මේ බස් බාර් මේකට මම කියන බස් බාර් කියලා මේ බස් බාර් වල කොයි පැත්තට සම්බන්ධ කරලා ගැටලුවක් නැහැ. නමුත් ධන පැත්තට සම්බන්ධ කරනවා නම් හොඳයි. මොකද අපි මම මේක ඉදිරියේදී කියන්න දැන් මෙතන බැටරි එකේ ධනාග්‍රයට සම්බන්ධ කරා මේක. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ද අපි 3යි වෝල්ටේජ් කියලා හිතමු. මේක බැටරි එක 3.4ක් 5ක් විතර වගේ ෆුල් charge කරන්න පුළුවන්. මම ඔයාලට ගණන් හදන්න ලේසියෙන් ඉන්න තමයි 3යි වෝල්ටේජ් කියලා කිව්වේ. එතකොට මෙතන එනකොට 3යි. එතකොට මේ වයර් එක සම්බන්ධ වෙනවා මෙතන අග්‍රේට. ඊට පස්සේ මේක මේ අනිත් බැටරි එකේ ඍණ නිමයක්ගේ මෙතන ඍණේලා මෙතන එනකොට අහපම මෙතන 6යි. එතකොට අපි මෙන්න මේ කනෙක්ෂන් එකේ දෙවෙනි රතු පාට වයර් එක සම්බන්ධ කරනවා මෙතෙන්ද. ඊට පස්සේ මෙතනින් අනිත් බැටරිය සම්බන්ධ වෙනවා මෙතෙන්ද. එතකොට 9යි. එතකොට අපි මේකේ තුන්වෙනි අග්‍රය මේකට සම්බන්ධ කරනවා. ඊට පස්සේ ඊළඟ වයර් එක හතරවෙනි එක මෙතෙන්ද, ඊළඟ පස්වෙනි වයර් එක මෙතෙන්ද. ඒ විදිහට තමයි සම්බන්ධ වෙන්නේ. පැහැදිලිද? එතකොට ඒ විදිහට ඔක්කොම සම්බන්ධ කරලා මේකේ අවසානට දැන් අපි මේක 8S ගන්න මේක අපි 24 වෝල්ටේජ් හදන 24 පැක් එකකට ගෙන ආපු මම BMSM එක. එතකොට දැන් මේකේ අවසානට රතු පාට වයර් දෙකක් ඉතුරු වෙනවා. පැහැදිලිද? රතු පාට වයර් දෙකක් ඉතුරු වෙනවා. එතකොට ඔයා මේ රතු පාට වයර් දෙකම සම්බන්ධ කරන්න ඕනේ බැටරි එකේ අවසාන අග්‍රයට. ඒ කියන්නේ දැන් මේ බැටරි පැක් එකේ 80 ඔයාලට බලන්න පුළුවන් 84යි වෝල්ටේජ් වගේ මේක ෆුල් charge වුනහම charge වෙනවා. එතකොට දැන් මේ අපි ගත්තාම මේකේ බැටරි එකේ දැන් මෙතනට 3යි සෙට් වෙන්නේ 3 6 9 10 12 18 ඒ විදිහට එහෙම ඇවිල්ලා මෙතන මේ අවසාන අග්‍රයට එනකොට 84යි වෝල්ටේජ් වෙනකන් තියෙනවා. දැන් මේක බැටරි එක ෆුල් charge කරලා තියෙන මේ වෙලාවේ. මෙන්න මේ අවසාන වයර් දෙක. ඒ කියන්නේ මේ බැටරි පැක් එකේ අවසාන මේ BMS එකට සම්බන්ධ වෙන වයර් සෙට් එකේ මේ අවසාන වයර් දෙක සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ අග්‍රයට. දැන් උදාහරණයක් විදිහට ඔයා මේක සම්බන්ධ කරනවා අපි හිතමු මේකෙන් අපි 12 watt connection එකක් හදනවා. එතකොට 12 watt connection එකක් හදනකොට මේක රින ලයින් එකනේ. මේක රින ලයින් එක. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට අපි හිතමු 3යි කියලා. හරිද? මේ දැන් මේ බැටරි වලින් හදනවා නම් අපිට බැටරි 4ක් ඕනේ. මෙතන ඉඳලා මෙතන එනකොට 3යි. ඊට පස්සේ මේකට එනකොට 6යි. ඊට පස්සේ මෙතෙන් එනකොට 9යි. මේ මෙතන එනකොට 12යි. පැහැදිලිද? මෙතන එනකොට 12යි. එතකොට දැන් මෙතන මේ කනෙක්ෂන් තව 4ක් වැඩිපුර තියෙනවා. එතකොට ඔයා මේ කනෙක්ෂන් 4 නැතිව අර ඔයා 12 watt හදපු එකේ අවසාන කනෙක්ෂන් එකට මෙන්න මේ වයර් එකක් සම්බන්ධ කරනවා මෙන්න මේ 4 වෙනි වයර් එකත් එක්ක. බලන්න පැහැදිලිද වෙන්න ඇති මම හිතනවා කියපු දේ. මෙන්න මේ වයර් දෙක එකට සම්බන්ධ කරනවා. පැහැදිලිද? ඒ කියන්නේ අපි මේක මේ 12 වෝල්ටේජ් එකට වගේ හදනවා. ඒ කියන්නේ දැන් මේ BMS ගත්තාම මේවා යුනිවර්සල් යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේකේ ගොඩක් වෙලාවට 24S කියන එක තමයි ගොඩක්ම ප්‍රචලිත. ඒ කියන්නේ මේ 24S කියන BMS එක
අපිට හැම එකකටම ගන්න පුළුවන්. දැන් මේක අපේ 8S නේ. දැන් මේක 8S ඇවිල්ලා තියෙන හින්දා අපිට මේක බැටරි වැඩි ප්‍රමාණයක් තියෙන පැක් එකකට ගන්න බෑ. එතකොට මේක අපිට 24 වෙනකන් විතරයි ගන්න පුළුවන්. දැන් අපි මේකෙම ඇම්පියර් ප්‍රමාණය 200 තියෙන මේක 4.8යිනේ. ඔයාලට පුළුවන් මෙන්න මේක බලන්න. දැන් මේකේ තියෙනවා 8.12යි. එතකොට මේකේ 8.12යි කියන්නේ මෙන්න මේ පැක් එක ගත්තාම මෙන්න මේ පැක් එකත් පුළුවන් අපිට ඕන නම් මොනවාද 24 වගේ වෝල්ටේජ් වලට එකකටත් යූස් කරන්න පුළුවන් මෙන්න මේ BMS එක. එතකොට එතනින් උඩ 48 අපි ඒ විදිහට 72 ඒ වගේ යූස් කරනවානේ. එතකොට මේ බැටරි ප්‍රමාණය වැඩි වෙනකොට මෙන්න මේ කනෙක්ෂන් ප්‍රමාණය වැඩි වෙනවා. දැන් මෙතන බැටරි 24ක් තියෙනවා. එතකොට මේ බැටරි 24ට සම්බන්ධ කරන්න තමයි මෙන්න මේ අපි 24S කියන JK BMS එක යොදාගෙන තියෙන්නේ. පැහැදිලි වෙන්න ඇති මං හිතනවා ඔයාලට. එතකොට දැන් මේ 24S එක අපි හිතමු මේ 24S එකෙන් හැදෙනවනේ 84ක්. අපි මේ BMS එක යූස් කරනවා 48S එක. ඒ කියන්නේ 48 වෝල්ටේජ් 48 බැටරි පැක් එකට. ඒ බැටරි පැක් එකට යූස් කරනකොට මේකේ කනෙක්ෂන් 16ක් විතර තමයි ගහන්න තියෙන්නේ. ඒ ගත්තාම දැන් අපි හිතමු මෙතන ඉඳලා පටන් අරගෙන මෙතන බැටරි ටික ඔක්කොටම සම්බන්ධ කරලා ඉතුරු වෙනවනේ. ඉතුරු වෙනකොට අපි ඒ අර මේ කනෙක්ෂන් එකේ අවසාන වයර් එක අරගෙන ආපහු සම්බන්ධ කරනවා අර බැටරි පැක් එකේ අවසාන මේ සෙල් එකට. එතකොට බැටරි එකේ ඍණ මෙතනින් පටන් අරගෙන බැටරි එකේ ධන අග්‍රය මෙතනින් ඉවර වෙනවා. පැහැදිලිද? එතකොට අර හැම වෙලේම මේ වයර් හනස් එකේ අවසාන වයර් දෙක ඒ කියන්නේ අවසාන වයර් එක සම්බන්ධ වෙන්න ඕනේ අපේ බැටරි පැක් එකෙත් අවසාන වයර් එකට. ඒක දැන් අපි බැටරි කනෙක්ෂන් මම අර කලින් කිව්ව විදිහට 4ක් යූස් කරනවා නම් මෙතන මේ ඒ හතරට සම්බන්ධ කරලා මේ ටික අපිට අයින් කරලා තියන්න පුළුවන්. ඒ කියන්නේ මේ ටික කපන්න කරන්න එපා. මේවා රෝල් කරලා ඉවරලා ඒවා ඒ තියෙන විදිහටම තියලා මෙන්න මේ අවසාන වයර් එක සම්බන්ධ කරන්න ඕනේ. මෙන්න මේ බැටරි පැක් එකේ අවසාන එකට. පැහැදිලි වෙන්න ඇති. ඊට පස්සේ මේක ලස්සනට මේ විදිහට නෙමෙයි ලස්සනට මේක පැක් කරලා ඉවරලා වයරින් එක හදා ගන්න පුළුවන්. ඉතින් මේකේ කුඩාක ලොකුවට මේ ලස්සනක් ගන්න අමාරුයි. මේ වගේ බැටරි පැක් එකක ලස්සනට ඉතින් පිළිවෙලකට කොහොම ඇදලා වයර් ටයිට් දාලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ දැන් මේක එන්නේ මෙන්න මේ විදිහට තමයි එන්නේ වයර් වල කෙලවර අග්‍රය. එතකොට මේකට ඔයා චූටි මට මතක විදිහට මේවට කියන්නේ ලග් වෙන්න ඕනේ. මෙන්න ඕ ලග් තමයි. මෙන්න මේ වගේ පොඩි ලග් තියෙනවා. ඒකට පාස්සලා කරලා මම නේවට ටේප් ගහලා තියෙන්නේ. ටේප් කියන්නේ මේවට හීට් ස්ලිව්. හීට් ස්ලිව් දාලා ඉවර වෙලා ඊට පස්සේ අර අපි එන ඒ කියන්නේ විදිහට මේ තියෙන්නේ. මෙන්න මේ විදිහට තියලා ඊට පස්සේ මේකට මේ එහෙම දාලා ඇණයක් දාන්න තියෙන්නේ. right. එතකොට මේ තියෙන්නේ දැන් මේ BMS වල BMS එක on කරන්න ක්‍රම දෙකක් තියෙනවා. දැන් සමහර BMS වල මේ විදිහට බටන් එකක් ඇවිල්ලා තියෙනවා. මේ බටන් එක ප්‍රෙස් කරපුවාම අපේ වයර් කනෙක්ෂන් ටික ඔක්කොම ගහලා BMS එක on වෙනවා. දැන් මේ BMS එක on වෙලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේක 150 ඇම්පියර් 150 ඇම්පියර් මේක 24S බැටරි පැක් එකක්. ඒ කියන්නේ 24S BMS එකක්. එතකොට දැන් මේ BMS එක ගත්තාම මේකේ අපිට on කරන්න ස්විච් එකක් නැහැ. එතකොට මේ BMS එක on කරන්න තියෙන්නේ මේ BMS එක අපි දැන් සම්බන්ධ කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේකේ අර B රින කියලා තියෙන එක අපි බැටරි පැක් එකට සම්බන්ධ කරලා අනිත් කොටස මේ කොටස තමයි අපේ සෝලාර් පැනල් එකකට හරි අපේ බැටරි පැක් එකේ රින අග්‍රේ විදිහට ගන්නෙ මෙන්න මේක තමයි ගන්න. එතකොට දැන් මේකේ අර ඇක්ටිව් බැලන්සර් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේකෙන් ඇක්ටිව් බැලන්සර් වලදී අපි හිතමු දැන් මේ සෙල් ටික ඔක්කොම 3.5ට වගේ වෙනකම් ෆුල් charge කරනවා කියලා හිතමු. එතකොට ඒ අවස්ථාවේදී එයා අර එක බැටරි එකක් හරි පොඩ්ඩක් අඩුවෙන් හරි charge වෙනවා නම් මේ බැලන්සර් එක මගින් ඒක ගානට එකම ගානට ඔක්කොම charge වෙන්න හදා ගන්න පුළුවන්. මම ඒක ඔයාලට පෙන්නන්නම් බැටරි BMS ඒ කියන්නේ app එක මගින්. දැන් මේකේ මේ තියෙන්නේ ලිතියම් අයන්. ඒ කියන්නේ ලිතියම් අයන් බැටරි. මේක ඇවිල්ලා LiFo මොකක්ද ඔය ඉලෙක්ට්‍රික් කාර් එකකට ආපු බැටරි එකක්. ටිකක් famous කාර් එක ලීෆ් එකට ආපු බැටරි පැක් එකකින් ගහපු 24 සිස්ටම් එකක්. එතකොට මේකේ දැන් මේ බැටරි එකක් ගත්තාම මේක 8.4ක් විතර වගේ සම්පූර්ණ එක සෙල් එකක් තියෙනවා. එතකොට මේ සෙල් එක හදලා තියෙන්නේ තනි බැටරිය හදලා තියෙන්නේ සෙල් දෙකක් එකතු කරලා මේ බැටරි එක. එතකොට මේකේ මැදාග්‍රය
ගත්තාම දැන් මේක මේ බැටරි වල අපි මේක ඍණ විදියට ගත්තොත් මේ මෙතන ඉඳලා බැටරිය මැදට එනකොට 4.2යි එතනින් එහාට ආය 8ක් විදියට වගේ තමයි කනෙක්ෂන් එක වෙන්නේ. ඒ කියන්නේ මේ තනි බැටරි එකේ මේවා 8.4ට එනකන් තියෙන බැටරි එකක්. එතකොට මේකෙත් ඒ විදිහටම BMS දාලා මේ තියෙන්නේ මං කිව්ව අර එක්ස්ට්‍රා වයර් ටික ඔක්කොම ඉතිරි කරලා තියෙනවා. ඒකේ අර අවසාන කනෙක්ෂන් එක සම්බන්ධ කරලා තියෙනවා බැටරි පැක් එකේ මේ තියෙන මේ ධන ලයින් එක ධන එක ඉන්නේ ඔව් මේ ධන ලයින් එකේ ඉන්නේ. මෙතන බැටරි පැක් එකේ මේකේ මේ තියෙන මේ අවසානට කනෙක්ෂන් දෙකක් සම්බන්ධ කරලා ඒ බැටරි පැක් එකේ ධන ලයින් එකට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. හරි. එතකොට මේකෙත් දැන් මේ BMS එක ඔන් කරගන්න තියෙන්නේ. ඔයාට ඔය පවර් බෑන්ක් එකකට වගේ හරි USB කේබල් එකක් ගහලා මේකට 5 එක්ක චාර්ජර් එකකින් හුණක් ගන්න පුළුවන් නැත්නම් පොඩි ඔය 8.6 තකොහොද තියෙන චූටි අර බැටරි වගේ බැටරියක් හරි මට බැටරි නම මතක නැහැ. ඒ බැටරි එකේ ධන ඍණ මෙන්න මේ නිල් පාට වයර් එකට සහ කළු පාට වයර් එකට දෙන්න ඕනේ. එතකොට තමයි මේ BMS එක ඔන් වෙන්නේ. බීප් දෙක තුනක් ඇවිල්ලා මේක ඔන් වෙනවා. ඒකේ පැත්ත මාරු වුණාට ගැටලුවක් නැහැ. ඒ කියන්නේ අපි එක පැත්තකට ඔන් වුනේ නැතුනොත් අනිත් පැත්තට වාට දීලා ඔන් කරගන්න පුළුවන්. ඉතින් බැටරි පැක් එකක් හදාගන්න ඉන්නවනම් පොඩි සෝලර් එකකට වගේ අඩුයි යදමට මෙන්න මේ බැටරි හොඳයි. ඉතින් මේ බැටරි පැක් එක දැන් අවුරුදු 3ක් විතර වෙනවා අපේ ගෙදර ඔක්කොම වැඩවලට මේ බැටරිය තමයි මම යූස් කරේ. සාමාන්‍යයෙන් ඔය පිච් එක දුවලා ඒ ටික කරලා ඉවරලා පොඩි බිලක් තමයි කරන්ට් බිලක් ආවේ. මම ඔයාලට පෙන්නන්න මේව නම් ගණන් ගන්න එපා. මේ තියෙන්නේ මේ සෝලර් සිස්ටම් එකත් මම කරපු එක. මම මේක ගැන ඉස්සරහට ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. මේ තියෙන්නේ ඒ විදිහටම හදපු 24 බැටරි පැක් එකක්. අර විදිහටම හොඳ මම බොක්ස් එකක් ගහලා මේක ඔය සෝලර් එකට හදලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මේකේ වයර් ටික නම් මම එහෙම දාලා තියෙන්නේ. මොකද මේකට ගොඩාක් වැඩි වැඩ කරේ නෑ. මේ තියෙන්නේ මම දැන් ඔයාලට මේක ඇප් එක පෙන්නන්නම්. මේ ඇප් එකට ගියපුවාම JK BMS කියලා මේකට ගියපුවාම දැන් මෙතන ඔන් වෙලා තියෙන BMS පෙන්නනවා. මම මේක උඩ ක්ලික් කරලා ඔයාලට පෙන්නන්නම්. මේකේ 8334යි. ඒ කියන්නේ කලින් 80 දැන් මේකේ ඔයාලට පේනවා ඇති. දැන් මේ බැටරි පැක් එකේදී මට තව චූටි දෙයක් කියන්න අමතක වුණා ඔයාලට. මේක මම අර ධන පැත්තටම හයි කරන්න කියලා කිව්වේ. දැන් මේකේ මේ බැටරි පැක් එක ගහලා තියෙනකොට මෙතනින් කනෙක්ෂන් එකක් ඒ කියන්නේ බැටරි පැක් එකේ ඉඩ ප්‍රමාණය එක්කන් මට ඔක්කොම එක සමානව ගහන්න බැරි හින්දා මේ උඩ ගහපු බැටරි පැක් එකෙන් වයර් එකක් අරන් ගිහිල්ලා තියෙනවා යට බැටරි පැක් එකට. යට බැටරි පැක් එකට අරන් ගිහිල්ලා දෙනවා. එතකොට මෙතන පොඩි රෙසිස්ටන්ට් එකක් හැදෙනවා. ඒ කියන්නේ මෙතන දැන් මේ බස් බාර් එකක් වෙනුවට තමයි මෙන්න මේ වයර් එක යන්නේ. එතකොට මෙතන ඉඳලා පල්ලෙහාට එනකොට පොඩි ප්‍රමාණයක අර කනෙක්ෂන් එක ටිකක් දිග වෙනවනේ. ඒක හින්දා එතකොට අපි දැන් මෙතන මේ ධන ලයින් එක මේ පල්ලෙහාට ගත්තාම එතකොට අර රෙසිස්ටන්ට් එක වැඩි වෙන හින්දා පොඩි ඩ්‍රොප් එකක් එන්න පුළුවන් බැටරි ඔය charge වෙනකොට වගේ. හැබැයි ගොඩක් දුරට ඒක බැලන්සින් වලින් නම් හදා ගන්න. දැන් මේ තියෙන මේකේ ඇප් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඇප් එකෙන් පුළුවන් අපිට මේ සිස්ටම් එක ඔෆ් කරන්න ඒ වගේ දේවල් සෙටින්ස් හදා ගන්න පුළුවන්. දැන් මේකේ 4.0 අඩුවෙන්ම charge වෙලා තියෙන සෙල් එක පෙන්නනවා 4.63යි. දැන් මේක මෙන්න මේ රෙසිස්ටන්ට් එක ඇවිල්ලා තිබ්බ 7 වෙනි සෙල් එකට සහ පළවෙනි සෙල් එකේ තිබ්බා 7 වෙනි සෙල් එක charge වුණ මේක බැටරි එක ෆුල් charge වුණා කියලා පෙන්නපු වෙලාවෙ තිබ්බේ 3.45ට. එතකොට මේ අනිත් සෙල් 3.5ට එනකන් charge වෙලා තිබ්බේ. දැන් ඔයාලට පේනවා ඉතින් මේක මේ active balancer කියන option එක හරහා මේ අර අඩුවෙන් charge වෙච්ච සෙල් දෙකත් ටික ඔක්කොම balance කරලා එකම ගානට charge කරනවා. ඉතින් මේ JK BMS එකේ තියෙන වාසියක් තමයි මේ BMS එකටම balancing කියන option එක එනවා. නැත්තම් දැන් මම කලින් BMS එකක් use කරා මගේ shop එකේ මට මතක විදිහට ඒක ඩලි කියලා තිබ්බේ. ඒකේ balancer option එක නැහැ. ඒකට balancer option එක නැති හින්දා අර එක cell එකක් චුට්ටක් වැඩිපුර charge වෙච්ච ගම මේ එක cell එකක් චුට්ටක් වැඩිපුර charge වෙනවා. එතකොට ඒක අර පල්ලෙහා අනිත් level එකට හදාගන්නේ නෑ යා ඔටෝම. ඒකට මට වෙනම balancer එකක් දාන්න උනා 5A වගේ balancer එකක්. ඒක හදාගන්න. අමුත් අර මේක අර active balancing තියෙන option එක තියෙන හින්දා මේ සෙල් වැඩිපුර charge වෙන්නේ නැතුව අර වැඩිපුර මේ අඩුවෙන් හරි charge වෙන එකක් අර එකම level එකට හදා ගන්න පුළුවන්කම තියෙනවා මේ JK කියන BMS එක හරහා.
මම පෙන්නන්න බයික් එකේ අතුරු නිකන් දාලා ඉවරලා මේක මේව කරනකොට මේකේ ඇම්පියර් ගන්න ප්‍රමාණය අපිට පෙන්නනවා මේ. ඔන්න ඔය 7 වෙනි ලයින් එකේ චූටි ඔය වෙනසක් තියෙන්නේ. ඔන්න ඔය බැටරි එකට වයර් එකක් ගිහිල්ලා තියෙන හින්දා මේකෙන් අපිට පුළුවන් මේ ඇප් එකෙන් දැන් මේක මම ඩිෆෝල්ට් දාලා තියෙන්නේ. ඩිෆෝල්ට් දාලා තිබ්බේ මම මෙතන settings වලට ගිහිල්ලා මේකේ password එක අපි ගහන්න ඕනේ. password එක ඩිෆෝල්ට් මේ ඉන්නේ මට මතක විදිහට 1 2 3 4 වගේ ඉන්නේ. අපිට ඒක change කරගන්න පුළුවන් පස්සේ. password එක ගහලා අපිට settings වලට ගියපුවාම මෙන්න මේ විදිහට unlock වෙනවා. අපිට පුළුවන් මෙතනින් දැන් අපි electric scooter එකකට හින්දා අපිට මෙතනින් default දෙන්න පුළුවන්. default දුන්නාම default settings වලට charge වෙනවා මේ. මේ තියෙන default settings තියෙන්නේ. එතකොට මේක අපිට ඕන manual ඒ ගානල් මේක under voltage level එහෙම හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ බැටරි එක මේ level එකට බැස්සහම මේකේ BMS එක මගෙන් ඔටෝම off කරනවා. තවදුරටත් බැස්සහම මේ BMS එක ඔටෝම මේ BMS එකත් off වෙලා යන අවස්ථා තියෙනවා. ඒක අපිට මේ settings ටික හදන්න පුළුවන් මේ වගේ. එතකොට ඒ මුකුත් ඒකේ බැටරි ටයිප් එක අපිට තෝරලා තමයි මෙතන උඩින් පේන විදිහට ලිපෝ ලිතියම් අයන් ඒ විදිහට බැටරි ටයිප් එක තෝරන්න ඕනේ. මේකේ ඔය හදිසියේ හරි සම්පූර්ණ බැටරි එක බහැලා ගියොත් එහෙම මෙතන ඉමර්ජන්සි එක දාලා ඔන් කරලා බැටරි එක අහපව BMS එක ඕපන් කරගන්න. ඒ කියන්නේ මේකේ ඩිස්චාර්ජ් එහෙම ඕෆ් වෙලා ඩිස්චාර්ජ් ඕෆ් කරන්න, චාර්ජ් ඕෆ් කරන්න මේ වගේ settings change කරන්න මේ වගේ දේවල් දීලා තියෙනවා. ඉතින් මේක දැන් මේ BMS වල ආයු කාලෙත් ගොඩක් හොඳයි. දැන් මම අවුරුදු 3-4ට වඩා ප්‍රැක්ටිකලි යූස් කරනවා මේ BMS. දිගුණින්ද මම කෙටි කරනවා. මේ තියෙන මගේ Anderson connector එකක් හදලා තියෙන මම මේක බැටරි එක charge කරන්න බයික් එක මේකෙන් ඉක්මනටම charge කරගන්න පුළුවන්. හරි. එහෙනම් ඉතින් මම අදට වීඩියෝ එක මෙතන නතර කරනවා. ඔයාට channel එක sub එකක් දාන්න කියලාත් මම වාගේ ඉල්ලනවා. මොකද මේකෙන් ඔයාට බලා ගන්න පුළුවන් මේ වගේ ඉලෙක්ට්‍රික් දේවල්, කෘෂිකර්මාන්තය වගේ දේවල්, මේ වගේ ලයිෆ් එකට අවශ්‍යම දේවල් හදන විදිය මේ වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් වෙයි. එහෙනම් හැමෝටම සුබ දවසක්. අඩුපාඩු තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. මොන හරි අවශ්‍ය දෙයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාලා ඉල්ලන්න. මම පුළුවන් වෙලාවක වීඩියෝ එකක් හදලා දාන්නම්. මම කියපු දේවල් වල මොන හරි වැරද්දක් තිබුණොත් එහෙම ඒක කවුරු හරි නිවැරදි කරන්න. මොකද මගේ අවුරුදු 4ක විතර වගේ මේ බැටරිත් එක්ක මේවත් එක්කන් තිබ්බ අත්දැකීම් වලින්ම තමයි මම මේ දේවල් ඔයාලට විස්තර කරන්නේ. මම හිතන ගොඩක් දුරට මේ වගේ වැරදි නම් මම පවසු දේවල් වල නැතිව ඇති.